අංශභාග රෝගය. මොකද්ද මේ රෝගී තත්ත්වය? ගෘහීත්වාර්ථං තනෝර්වායුක් සිරා ස්නායුර් විශෝසත. ඒ කියන්නේ අපේ සිරාවන් සහ ධමනීන්ගේ ක්‍රියාව අඩපණ කරමින් ශරීරයේ අපේ අතපය වැඩ කරන එක නතර කරන්න ඇතිවන රෝග තත්ත්වයක්. අදරාංගඝාත, සර්වාංගඝාත, අංශභාග. ඒ කියන්නේ එක් පැත්තක් වෙන්න පුළුවන් ශරීරේ, එක්කෝ ඉනෙන් පහළ වෙන්න පුළුවන්, එක්කෝ එක අතක් වෙන්න පුළුවන්, එක කකුලක් වෙන්න පුළුවන්. මේ ආකාරයට ආක්‍රාන්ත වෙන්න පුළුවන්. මාසයක් මාසෙකමාරක් ඇතුළත රෝගිය ගොඩ ගන්න පුළුවන්. ලෙඩක් වැළඳෙන්න ඉස්සර වෙලා අපි කරන එදිනදා ජීවිතයේ කරන්න ඕන කාරණා මොනවද කියලා අපි අවබෝධයක් තියෙනවා. රෝගයට හේතුව තමයි දෝෂ විකෘතිතාවය. වාත පිත්ත කප කියන දෝෂයන්ගේ විකෘතිතාවයෙන්. ඒතර මේ ප්‍රකෘති තත්ත්වයෙන් පවත්වාගෙන යන්න නම් අපිට ආයුර්වේදයෙන් ඒක දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ගොඩක් උපයෝගී කරගන්න පුළුවන්. ඒකට අවශ්‍ය වන පසුබිම අපේ වෙනස් තිලෝන් ආයුර්වේද හොස්පිටල් එක තුලිනුත් අපිට ගොඩාක් ලබා ගන්න පුළුවන්. මොකද අපිට ලෙඩක් වැළඳෙන්න ඉස්සර වෙලා ඒ කරන්න ඕන තෛලාභ්‍යංගයේ චිකිත්සා කර්ම මේ ස්ථානයේ සිදු කරන ලබන. ඒ සඳහා විශේෂ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් එවැනි දේවලුත් අපිට අඩංගුව තමයි මේ හොස්පිටල් එක පවතින්නේ. පාරම්පරික හෙළවෙදකමේ නූතන සම්ප්‍රාප්තිය. ආයුබෝවන් නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා. පාරම්පරික හෙළවෙදකමේ නූතන සම්ප්‍රාප්තිය වෙල්නස් සිලෝන් ආයුර්වේද රෝහල මගින් සිදු කරන විශ්මයජනක ප්‍රතිකර්ම මාලාවේ තවත් එක් ප්‍රතිකර්මයක් සමගයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. අතේ හිරිවැටීම්, වේදනාව දිගු කාලයක් තිබිලා සමහර වෙලාවට එකවර ඒක නැති වෙන්න පුළුවන්. ඔබ මේක සාමාන්‍ය තත්ත්වයක් කියලා හිතලා ප්‍රතිකාර ලබා ගැනීමෙන් තොරව ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔබ දැනන් හිටියද මේක අංශභාග රෝගයේ මූලික ලක්ෂණයක් කියලා? ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න සූදානම් වෙන්නේ අංශභාග රෝගය ගැන. මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක මැදිරියට එකතු වෙලා ඉන්නවා ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රපති ජී.ඩබ්ලිව් චමින්ද සම්පත් වෛද්‍යතුමා. ආයුබෝවන්. වෛද්‍යතුමනි, මුලින්ම ආරම්භයෙන් මම දැනගන්න කැමතියි අංශභාග රෝගය. මොකද්ද මේ රෝගී තත්ත්වය? අංශභාග රෝගය කියන්නේ අපේ මේ ශරීර ක්‍රියාව මූලික වශයෙන් හසුරුවන්නේ අපේ මොළය. ඒ කියන්නේ බ්‍රේන් එක. ඉතින් ඒ ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයක් ලෙස තමයි මේක අපි හඳුනාගන්නේ. ගෘහීත්වාර්ථං තනෝර්වායුක් සිරා ස්නායුර් විශෝසත. ඒ කියන්නේ අපේ සිරාවන් සහ ධමනීන්ගේ ක්‍රියාව අඩපණ කරමින් ශරීරයේ අපේ අතපය වැඩ කරන එක නතර කරන්න ඇතිවන රෝග තත්ත්වයක්. මොකද අපේ මොළයේ ආශ්‍රිත ධමනීන්ගේ විකෘතිතාවයක්, විශේෂයෙන් ටියුමර් එකක් වෙන්න පුළුවන්, බ්ලඩ් බ්ලීඩ් වීමක් වෙන්න පුළුවන්, පිපිරීමක් වෙන්න පුළුවන්. ඒ හේතු කොටගෙන මොළය සහ අපේ අනිකුත් අවයව අතර තියෙන සංනිවේදනය අඩපණ වෙනවා. අඩපණ වීමෙන් ශරීරයේ ඇති කරන්නා වූ රෝග තත්ත්වයක් ලෙස තමයි අපිට මේක මූලිකව හඳුනා ගන්න පුළුවන්. වෛද්‍යතුමනි, මේ අපි ලෙඩක් ඇති වෙන්න කලින් අපිට වළක්ව ගන්න පුළුවන් මේ ලෙඩේ ඇති වෙන්න හේතු දැනගත්තොත්. ඒ නිසා අනිවාර්යෙන් අපි අංශභාග රෝගය වුණත් වළක්ව ගන්න පුළුවන් වෙනවා මේ රෝගයට මූලික වෙන හේතු මොනවද කියලා දැනගත්තොත්. ඉතින් අපි ඒ ගැන කතා කරමු. ඔව්, මූලික වශයෙන් අපිට මේ හේතු ගත්තාම අපේ එදිනදා ජීවිතයේ ගත කරන ආකාරය පිළිබඳවත් අපි පරීක්ෂා වෙන්න ඕන. විශේෂයෙන් අපි ආහාර ගන්නකොට ලුණු වැඩි ආහාර, තෙල් ආහාර වැඩිපුර ගැනීම, ඒ වගේම කෘත්‍රිම ආහාර, රසකාරක වගේ දේවල් වැඩිපුර ගැනීමත් මේ රෝග තත්ත්වය සඳහා හේතු වෙනවා. විශේෂයෙන් දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතිවන ඒ සඳහා හේතු වන ආහාර වැඩිපුර අපි ගැනීම මේ රෝගය අපේ ශරීරය තුළ යම් බලපෑමක් ඇති කරන කාරණයක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් අපි ක්‍රියාවේදී විශේෂයෙන් අපි ව්‍යායාම් කරන්නේ නැත්නම් වැඩිපුර, ඒ වගේම નિયમિત නිින්දක් නැත්නම්, ඒ වගේම මානසිකව ලොකු අවපීඩනයකින් ජීවත් වෙනවා නම්, මොකද අපි දන්නවා ආර්ථික ප්‍රශ්න, සමාජමය ප්‍රශ්න නිසා මිනිස්සු යම් මානසික සංකූලතාවලින් ඉන්න පුළුවන්. මේ හැම කාරණාවක්ම එකතු කරලා තමයි අපිට මේ රෝගය පිළිබඳව අපි අධ්‍යයනය කරන්න වෙන්නේ. මොකද මේ රෝගයට හේතු වෙන්නේ මෙවැනි කාරණා. ඉතින් අපි මානසික සංසුප්තිය සඳහා අවශ්‍ය වන ආගමික පරිසරය පිළිබඳවත් අපි අවධානයක් යොමු කරමින් නිසි ආහාර රටාවක් සහ
එදිනදා ජීවිතයේ කටයුතු පිළිවෙලට කරනවා නම් මම හිතන්නේ ගොඩක් මේන් වැළකෙන්න පුළුවන්. අංශභාග රෝගය වැළඳිච්ච රෝගියෙක් තුළ දකින්න ලැබෙන මූලික ලක්ෂණ මොනවද වෛද්‍යතුමනි? අංශභාග රෝගියෙකු තුළ ප්‍රධාන වශයෙන් අපේ මොළයට යන ලේ නහරවල අවහිරතාවයක් එක්ක ඒ හා සම්බන්ධ වෙන එක්කෝ ශරීරයේ ඉහළ ප්‍රදේශ වෙන්න පුළුවන්. මේකෙදී අපි අංශභාගය හඳුනා ගන්නකොට අදරාංගඝාත, සර්වාංගඝාත, අංශභාග. ඒ කියන්නේ එක් පැත්තක් වෙන්න පුළුවන් ශරීරේ, එක්කෝ ඉනෙන් පහළ වෙන්න පුළුවන්, එක්කෝ එක අතක් වෙන්න පුළුවන්, එක කකුලක් වෙන්න පුළුවන්. මේ ආකාරයට ආක්‍රාන්ත වෙන්න පුළුවන්. ඉතින් ඒකෙදී අපිට ඇවිදීම, එතකොට තමන්ගේ කටයුතු කර ගැනීම අපහසු වෙන රෝග තත්ත්වයක්. පමණක් කලාවට අපේ ආහාර ගත්තත් අපිට ආහාර මුඛය තුළට ගැනීමේ අපහසුතාවය එන්න පුළුවන්. එතකොට වතුර ටික දුන්නොත් කටෙන් එහා පැත්තෙන් ගත්තොත් ශරීරයෙන් ඒ මේ ගිලීමේ අපහසුතාව ඇති වෙන්න පුළුවන්. ඒ පාර ආහාර ජීර්ණ පද්ධතියටත් යම් කිසි හානියක් වෙන්න පුළුවන්. ආහාර ජීර්ණයත් දුර්වල තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම මුත්‍රා පිටවීම මේ සාමාන්‍යයෙන් තම රෝගියා නොදැනීම සිදු වෙන්න පුළුවන්. ඒක මල පහ පිටවීමත් ඒ ආකාරයෙන් සිදු වෙනවා. මෙවැනි ලක්ෂණ දකින්න පුළුවන් අපිට මේ රෝගීන්ගෙන් විශේෂයෙන්. වැඩසටහනේ වැදගත්ම කොටස තමයි දැන් එකතු වෙලා ඉන්නේ. අංශභාගය වැළඳිච්ච රෝගියෙක් වෛද්‍යතුමා ගාට පැමිණියොත් කොපමණ කාලයකින් මොන වගේ ප්‍රතිකාර ක්‍රමයක් ඔස්සේ පූර්ණ නිරෝගී සුවය ලබා දෙන්න හැකියාව තියෙනවද? ඔව් අංශභාග රෝගියෙක් අපි ළඟට එනවනම් විශේෂයෙන් අපිට අංශභාග රෝගිය අනිවාර්යෙන් දවස් 7ක් විශේෂයෙන් ආරක්ෂා කළ යුතුයි. මොකද 8 වෙනි දවස් වෙනකොට ඔහුට යම් හොඳ තත්යකට එන්න පුළුවන්. ඒ කියන්නේ ශරීරයේ ඉමුනිටියත් එක්කම. මොකද ප්‍රතිශක්තිකරණයත් එක්කම. මොකද ඔහුගේ රුධිර ගැල්මේ ඇතිවන ඒ තුවාල යම් සුවවීමක් වෙන්න පුළුවන්. ඉතින් 8 වෙනි දවස තමයි විශේෂත්වය. ඉතින් ඒ අතර අපිට ප්‍රතිකාර හරියට ප්‍රතිකාර පද්ධතිය කරගෙන ගියොත් මාසයකමාරක් ඇතුළත රෝගියා ගොඩ ගන්න පුළුවන්. මොකද ඒකට අවශ්‍ය වෙන මූලික අඩිතාලම අපි දා ගන්න ඕන. මොකද එහෙම නැති වුණොත් ලෙඩාව ආරක්ෂා කරගන්න අපහසු වෙනවා. ඒ කියන්නේ සතියෙන් පස්සේ කරන ප්‍රතිකාර නිසි විදියට අපි කළොත් අපිට දීර්ඝ කාලීනව යන්නේ නැතුව රෝගියා ගොඩ ගන්න පුළුවන්. යන්න අංශභාග රෝගය නිට්ටාවටම සුව කරන්න පුළුවන් ක්‍රමයක් ඉතා කෙටි කාලයකින් වෛද්‍යතුමන් ළඟ තියෙනවා. ඉතින් ඔබට හැකියාව තියෙනවා වෛද්‍යතුමාව පැමිණිලා ප්‍රතිකාර ලබා ගන්න. රෝගයක් වැළඳෙන්න කලින් අපගේ දිවි පෙවෙත අපගේ ජීවන ක්‍රමය අනුව අපි එදිනෙදා ජීවිතයේ යම් යම් වෙනස්කම් ඇති කරගෙන අපේ ආහාරට වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ ජීවන රටාවට යම් යම් හොඳ පුරුදු එකතු කර ගැනීමෙන් වෙන්න පුළුවන්. ওই දේවල් වලින් අපිට පුළුවන් ලෙඩ රෝග වලින් වැළකී සිටින්න. ඉතින් මේ ගැන අපි වෛද්‍යතුමාගෙන් වැඩිදුරටත් පැහැදිලි කරගන්න. ඔව් අපිට ලෙඩක් වැළඳෙන්න ඉස්සර වෙලා අපි කරන එදිනදා ජීවිතයේ කරන්න ඕන කාරණා මොනවද කියලා අපි අවබෝධයක් තියෙන්න ඕන. විශේෂයෙන් අපේ ජීවන පැවැත්ම ක්‍රමවත් කරගෙන නැත්තම් ඇත්තටම අපි මේ රෝගවලට ගොදුරු වීමේ ඉඩකඩ අවදානම වැඩි. මොකද අපි ලුණු සහිත ආහාර, එතකොට තෙල් සහිත ආහාර වලින් මිදිලා ඒවා අඩු ප්‍රතිශතයකින් අපේ ආහාර වේලට එකතු කර ගැනීමත් මෙතන විශේෂයෙන් වැදගත්. ඒ වගේම අපිට පුළුවන් අපේ දේශීය ප්‍රතිකාරවල එන ඒ කියන්නේ රෝග වළක්වා ගන්න, ඒ කියන්නේ නිරෝගී දිවි පෙවෙතක් ගත කරන්න අවශ්‍ය වන ක්‍රමවේදයක් අපිට තියෙනවා. අතීතයේ ඉතලා අපිට උරුම වෙච්ච. විශේෂයෙන් ඔය අපිට පුළුවන් නම් දිනපතා තෛල අභ්‍යංගය ශීර්ෂය කරන්න. ඒ වගේම අපිට මාසයකට සැරයක් විතර බාහිරව කරන ප්‍රතිකාර විශේෂයෙන් සිරෝ අභ්‍යංග, තෛල ධාරා, සිරෝ ධාරා ඒ වගේ දේවල් කරන්න පුළුවන් නම් අපේ නිරෝගීතාවය ආරක්ෂා කරන්න පුළුවන්. මේවා පංචකර්ම වල එන මූලික ප්‍රතිකාර. මෙතෙන්දී අපිට පංචකර්ම වල එන මූලික ප්‍රතිකාර වලට අමතරව ප්‍රධාන කර්ම ලෙස තියෙන නස්න කර්මයක්, ඒ වගේම බඩ සුද්ධ වෙන ඖෂධ පාවිච්චි කිරීම වගේ දේවල් තුලින් අපිට පුළුවන් අපේ ශරීරයේ ප්‍රകൃතිය දිනෙන් දින යම් ක්‍රමවත් තත්යකට ගේන්න. මොකද රෝගයට හේතුව තමයි දෝෂ විකෘතිතාවය. වාත පිත්ත කප කියන දෝෂයන්ගේ විකෘතිතාවයනේ. ඒතර මේ ප්‍රകൃති තත්වයෙන් පවත්වාගෙන යන්න නම් අපිට ආයුර්වේදයෙන්, ඒ කියන්නේ දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ගොඩක් උපයෝගී කරගන්න පුළුවන්. ඒකට අවශ්‍ය වන
පසුබිම අපේ වෙල්නස් සිලෝන් ආයුර්වේද හොස්පිටල් එක තුලිනුත් අපිට ගොඩාක් ලබා ගන්න පුළුවන්. මොකද අපිට ලෙඩක් වැළඳෙන්න ඉස්සර වෙලා ඒ කරන්න ඕන තෛල අභ්‍යංග ඒ චිකිත්සා කර්ම මේ ස්ථානයේ සිදු කරනු ලබනවා. ඒ සඳහා විශේෂ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් එවැනි දේවලුත් අපිට අඩංගුව තමයි මේ හොස්පිටල් එක පවතින්නේ. ඉතින් මේ එදිනදා ජීවිතේ මොකද අපි කොච්චර කාර්යබහුල වුණත් මේවැනි දේවල් යොදාගත්තොත් අපේ ජීවිතයට එකතු කරගත්තොත් අපිට මෙවැනි භයානක රෝග වලින් වැළකීලා නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. ඔබ අංශභාග රෝගෙන් පෙළෙන කෙනෙක් නම් ඒ වගේම ඔබේ නිවස කෙනෙක් වෙන්න පුළුවන්, ඔබේ ඥාතියෙක් වෙන්න පුළුවන්, මේ රෝගෙන් පීඩා විඳින වෙන්න පුළුවන්. ඔබට හැකියාව තියෙනවා අපගේ වෙල්නස් සිලෝන් ආයුර්වේද රෝහලට පැමිණෙන්න. ඒ වගේම තමයි ඔබට හැකියාව තියෙනවා තිරේ තිස්සන දුරකථන අංක ඔස්සේ ඔබගේ වෙලාව වෙන් කර ගන්න. වෛද්‍යතුමා සැදී පැහැදී ඉන්න ඔබට පූර්ණ නිරෝගී සුවය ඉතාමත් කෙටි කාලයකින් ලබා දෙන්න. ලිපිනේ මතක් කරන්න නම්බර 56 පැපිලියාන පාර නැදිමාල දෙහිවල කියන ලිපිනයට ඇවිල්ලා ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් වෛද්‍යතුමනි පෙහෙවින් ස්තුතියි වැඩසටහනට එකතු වුණාට. නැවතත් දවසක මෙවැනිම වැඩසටහනකින් එකතු වෙමු. සුබ දවසක්. සුබ දවසක්. වෙල්නස් සිලෝන් ආයුර්වේද හොස්පිටල් නොම්බර 56 පැපිලියාන පාර නැතිමාල දෙහිවල.